ඇත්තටම අයර්ලන්ත කියන්නේ වාසනාවන්ත රටක්. මොකද එහෙම කියන්නේ මේ ක්ලයිමේට් එක අතින් මාරම වාසනාවන්ත රටක්. දැන් අද එකයි නෙමෙයි අද 0 සෙල්සියස් 0 එක තියෙන්නේ. ඒත් මම දැන් මේ පාරේ යනවනේ මට මේ ඒක සීතල විඳ දරා ගන්න පුළුවන්. රස්නේ කොහොමවත් මෙහෙ යන්නේ නැහැ. ඉවසන්න බැරි තරම් රස්නයක් යන්නෙත් නැහැ. දැන් මයිනස් වැඩි වුණොත් 4ට 5ට යයි. ඒ ඇරෙන්න මේ යන්නේ ඊට වැඩිය මයිනස් යන්නේ. අර පාරේ අයිස් අයින් කරන්න උදේට නැගිටලා අයිස් අයින් කරලා මේ වාහනේ ගන්න ඒ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. හරිද? ඒකයි වාසනාවන්තයි කියලා බලන්න. පිරිසුදුකමත් එහෙමයි. මනුස්සකමත් එහෙමයි. මිනිස්සු අතරේ හැම අතින්ම හොඳ ජීවත් වෙන්න හොඳ රටක් තමයි අයර්ලන්ත කියන්නේ. මාරම නිහතමානී මිනිස්සු ඉන්නේ. ඉතින් මේ ඊයේ මම දැම්ම පොඩි වීඩියෝ එකක්. ඊයේ මගේ බස් එක ඇදලා පාර මැද්දේ ගයක් ඉස්සරහා බ්ලොක් කරලා දැම්මා මම මේ පේමන්ට් එකක් උඩ. ඒ ගෙදර වයසක ලේඩි කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවේ you are okay කියලා. මං කිව්වා yes madam okay මම මේ පොඩි වෙලාවක මේක මෙතෙන් අයින් කරගන්න කියලා නෑ. ඔයා හොඳින්ද කියලා විතරයි ඇහුවේ. ඇයි මේ බස් එක පාර හරහා දාගෙන අපිට යන්න එන්න වාහන ගන්න බෑ. එහෙම මුකුත් කිව්වේ නෑ. ඒ යති මාර මනුස්සකම් තියෙන රටක්. පිරිසුදුකම අතිනුත් එහෙමයි. නිස්කලංක සද්ද බද්ද නැති කුණු කසල නැති හොඳ මිනිස්සු ඉන්න ක්ලයිමේට් එක හොඳ බඩු මිටත් ලොකුවට ගණන් නැති ජීවත් වෙන්න හොඳම රටක්. හරි. එහෙනම් ඔයාලා try කරන්න අයර්ලන්තේ පදිංචියට එන්න. එහෙනම් ජය වේවා.